ජීවිතාවබෝධයට මහත්සේ උපකාර වන වටිනා දහම් කාරණා නිතර ශ්‍රවණය කිරීමට සච්චීකරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න. පිරිමි කාවඩි නටනට යනවා. දේවාලේ පේන මානේ බිම බුදියගෙන පෙරලි යනවා. මොකටද මේ? දෙයියෝ ගොනාට අන්දන්න. දෙයියෝ රවට්ටන්න පුළුවන් වෙයි කියලා තමයි මෙහෙම කරන්නේ. දෙයියෝ අපේ ගැන දන්නවද නැද්ද? මං කියන්නේ හරි දෙවි කෙනෙක් නම් කල්ැතුම මේ මිනිහා මොකටද එන්නේ මේ කියලා දන්නවා. අපිට දෙයියෝ රවට්ටන්න බෑ. අපිම අන්තිමට රැවටෙනවා. දෙයියෝ කැමති මේ ආටක නාටක වලට නෙමෙයි. මේ බොරු සෝබන වලට නෙමෙයි දෙයියෝ කැමති. මේ කොණ්ඩේ පීරලා රැවුල කපලා සුවඳ විලවුන් ගහලා ලස්සනට ඇඳගෙන කරන්න පුළුවන් තරම් නරක වැඩ කරගෙන ඉඳලා යන කහ වතුරෙන් ආපු මිනිසුන්ට නෙමෙයි දෙයියෝ පිහිට වෙන්නේ. දෙයියෝ හැරිලවත් බලන්නේ. මෙච්චර කරදර බාධක වෙච්ච වෙලාවේ කොයි දෙයියෝද බැලුවේ අපේ දිහා? හැබැයි දෙවිවරු හොයාගෙන ඇවිල්ලා වඳින්නේ කාටද? සිල්වත්කමට, ගුණවත්කමට. ඒ සිල්වත්කම ගුණවත්කම මේ සබහාදහම පිළිගන්නවා. ඒක අපි කිය යන්න ඕනේ නෑ. බෝඩ් ගහන්න ඕනේ අපි භාවනා කරනවා මේ දවස්වල. සද්ද කරන්න එපා. එහෙම බෝඩ් ගහන්න ඕනේ මම සිල් රකින්න කෙනෙක් මට කරදර කරන්න එපා. ඒවා ඕන නෑ. ඒවා විය යුතු විදිහට සිද්ධ වෙනවා. මොකද සබහාදහම පිළිගන්න දේ සහ දැන් ඔය සමහර වෙලාවට අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් හිටපු අය අපෙන් තරහ වෙලා ඈතට යන්නේ මොකද? අපිට අනේ හරි ප්‍රශ්නේ හරි පාඩුවක් උනේ කලබල වෙන්න එපා. එහෙම කවුරු හරි ඉඳලා යනවා නම් කලබල වෙන්න එපා. මොකද දන්නවද? සමහර මිනිසුන්ගේ කතා අපිට ඇහුන්නේ නැතුණාට සබහාදහමට ඇහෙනවා. අපිට හොරෙන් කියන සමහර ඒවා සබහාදහමට ඇහෙනවා. සබහාදහම තියෙන්නේ කොන මේ මිනිහා මේ මනුස්සයා ළඟ තියන්න හොඳ නැහැ. මොකක් හරි විනාශයක් හිතානින්ද කරනවා. කලින්ම අයින් කරනවා. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ධ වෙන්න ඉඩ දීලා ඉන්න ඕන. මොකද විය යුතු දේ සාමාන්‍ය සබහාදහම තුළ සිද්ධ වෙනවා. අපිට ඒවා වෙනස් කරන්න බෑ. ඒ නිසා දෙවියන්ගෙන් පිහිට ලබන්න කැමති කෙනෙක් නම් සිල්වත්කම ගුණවත්කම තමයි අංක 1. අනිත් ආටෝප එකක්වත් දෙවියන්ට වැඩක් නෑ. දෙවියෝ හොයන්නේ. අනිත් එක බලන්නකො අපේ තියෙන හැටියක්. දෙයියන්ගෙන් පිහිට ඉල්ලන්නේ කොහොමද අපි? ඔළුවේ අත් දෙක තියාගෙන දෙයියනේ දෙයියෝ බුදුවන්ට කියලා යනවා. විලාප දිදි අඬා යාතිකා වෙනවා. දෙයියොන්ට පින් චුට්ටක් දෙන්න කිව්වහම කකුල් දෙක අත් දෙක ගහගෙන ඔහම ගොටු ගහලා. අපේ පිනෙන් තමයි යාලත් ඉන්නේ. අපි මොකටද වැඳගෙන පින් දෙන්නේ? කොහොමද අපේ අහංකාරකම? දෙයියන්ට පින් දෙනකොට අපේ ලොකුකම පෙන්නනවා. දෙයියොන්ගෙන් පිහිට ඉල්ලද්දි බඩ ගහගෙන වැඳගෙන යනවා කෑග ගහ. දෙයියෝ බලයිද මේව? දෙයියෝ අපි තරම් මෝඩ අය නෙමෙයි. දෙයියන්ට යමක් තේරෙනවා අපිට වඩා. ඒ නිසා බලන්න දෙවියෝ බලාපොරොත්තු වෙච්ච ලස්සන පිරිසිදුකම වටිනාකම වෙනයි. අපි හිතන් ඉන්න එක වෙනයි. සිල්වත් ගුණවත් උත්තමයෝ හොයාගෙන ඇවිල්ලා දෙයියෝ වැඳලා පුදලා දෙයියන්ගේ පිහිට දෙනවා. අපි දෙයියෝ හොයාගෙන ගියාම දෙයියෝ අපි දැකලා දුවනවා. ඉන්නේ. ඒ නිසා මේකයි ඇත්ත తত্ত্বය. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය ජීවිතාවබෝධයට මහත්සේ උපකාර වන වටිනා දහම් කාරණා නිතර ශ්‍රවණය කිරීමට සච්චීකරණ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කර තබා ගන්න.